ඕන පුංචි කතාවක් තියෙනවා. කතන්දර අහන්න හරි ආසයිනේ නේද? ඉතින් මේ කතාවේ ඇතුලේ ඔයාලට වචන ටිකකුත් තියෙනවා. හරිද? ඉතින් මේ පුංචි මැජික් එකක් කියලා හිතන්නකෝ. එක දවසක් මට හම්බ වුණා මීට් වුණා එක පුංචි යාළුවෙක් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. එයා හම්බ වෙලා මට මෙන්න මෙහෙම කිව්වා. මොකද්ද? I have some story. මට තියෙනවා කතාවක් කියන්න ඔයාට. Can you listen to me? Can you listen to me? ඔයාට පුළුවන්ද ඒක අහන්න? මට හොංකන් දෙන්න පුළුවන්ද? Can you listen to me? මම කිව්වා yes. I am ready now. මම දැන් සූදානම් මොකටද? For listening your story. ඔයාගේ ස්ටෝරි එක අහන්න මම දැන් සූදානම් කියලා. එයා මට කිව්වා මෙතන බෑ වෙන තැනකට යමුද කියලා. I can't hear now but I can another place කියලා කිව්වා. මට මෙහි බෑ හැබැයි වෙන තැනක මට පුළුවන් කියලා කිව්වා. එතකොට මං එයාව එකගෙන ගියා ටෙම්පල් එකට. ටෙම්පල් mean පන්සල. ටෙම්පල් එකට එකගෙන ගිහිල්ලා බෝ ත්‍රී එක ළඟ මං පැදුරක් මැට් එකක් එලාගෙන බෝ ත්‍රී එක කියන්නේ බෝ ගහනේ. බෝ ගස ළඟ බෝධින් වහන්සේ ළඟ මැට් එකක් එලාගෙන මැට් එකක් ලේ කරා මම. මැට් එකක් එළුවා. එළුවට කියනවා ලේ. හරි එළුවා කියන්නේ එළුවා ගෝට් එළුවා නෙමෙයි මේ. මැට් එක පැදුර එලනවා. මැට් එකක් කියන්නේ පැදුර එලලා මං කො sit down please කියලා. ඉඳ ගන්න දැන් කරුණා කරලා කිව්වා. එයා ඉඳගත්තා. and began cry. අඬන්න පටන් ගත්තා. මං ඇහුවා ඇයි කියලා. I asked from her. මම ඇහුවා again from her. I asked මම ඇහුවා from her again. මොකද්ද ප්‍රශ්නේ කියලා. What is your matter? What is your matter? She said to me everything. එයා මට කිව්වා she said to me එයා මට කිව්වා හැමදේම everything. Okay. මං ඒක හොඳින් අහගෙන හිටියා. I'm listen to well. I'm listen to well. මම හොඳින් අහගෙන හිටියා. About her story. එයාගේ කතාව ගැන මම හොඳින් අහගෙන හිටියා. එයා මට කිව්වා එයාට ඉන්නවා දරු දෙන්නෙක් කියලා. එයාට ඉන්නවා දරු දෙන්නෙක් කියලා. 2 children. එයාට ඉන්නවා දරු දෙන්නෙක් කියලා. I have 2 children. එයාට දරු දෙන්නෙක් ඉන්නවා කිව්වා. I have 2 children. ඒ 2 children ළගෙන් elder one වැඩිමලා හරිම හිතුවක්කාර ළමයෙක් කිව්වා. He is a mischievous boy. He is a mischievous boy. ඉතින් ඒ විතරක් නෙමෙයි. එයාගේ බාලයා එයා අනිත් එක්කෙනාටත් සෙකන්ඩ් වෙන්නේ නැහැ කිව්වා. එයා ඊට හපන් කිව්වා. හරි. 2 mischievous boy කෙනෙක් තමයි මේ younger one. Who is the younger one? කවුද මේ younger one? younger one කියන්නේ බාලයා. elder one කියන්නේ වැඩිමලා. ඉතින් එයාගේ කතාවේ ඉතුරු ටික තව දවසක අහමු. See you later. See you later. What's the meaning of see you later? නැවත හමු වෙමු. Right.